හායි යාළුවනේ. ඔන්න ඉතින් අදත් මම ගෙනාවා මගේ දිනපොතෙන් ආදර්ශමත් කතාවක්. මේක උනේ මගේ යාළුවෙක් මගෙන් කොපි කරන්න ඇහුවා. මං ඉතින් ඒක ප්‍රතික්ෂේප කරපු කතාවක් ගැන තමයි මේ කතාව තින්නේ. ඔයාලා බලලා සතුටු වෙන්න. එහෙනම් දැන් යන් වීඩියෝ එකට. හරණි ලබන සතියේ තියෙන විද්‍යා විභාගයට අපි මොකද කරන්නේ? ඊයේ රෑ මම එක දිගටම කල්පනා කරා. ඊට පස්සේ මම පට්ට ප්ලෑන් එකක් ගැහුවා. අපි දෙන්නට මේ ප්ලෑන් එක අනුව ලකුණු 100ක් ගන්න පුළුවන්. ඔයාගේ ප්ලෑන් එක ගැන මට එච්චර විශ්වාසයක් නෑ සමීර. මොකද්ද නටන්න හදන පිස්සුව? බය වෙන්න එපා හරණි. ඉරුෂි ඉන්නවානේ. එයා අපේ හොඳම යාළුවා. අපි දෙන්න එයාගෙන් කොපි කරලා අපි ලකුණු 100ක් ගමු. ඒ පාර පන්තියේ පළේන හිර්ෂි නේද? එයා අපිට කොපි කරන් දෙයිද? අනිවාර්යයෙන්ම. එයා අපිට කොපි කරන්න දෙයි. මොකද එයා අපේ යාළුවා නිසා. මට එයා විච්චර විශ්වාසයක් නෑ. අපි එක බලමු. දැන් රෑනේ. ඔයාගේ දැන් ගෙදර ගිහින් නිදා ගන්න. මාත් නිදා ගන්න. අපි හෙට උදේම ගිහින් හිරුෂව හම්බෙමු. මට හෙට එන්න වෙන්නේ. හෙට පන්ති. ඒ හින්දා ඔයා තානියම යන්න. ඕකේ. මම කොහොමත් ඇඩ්ඩනේ. ඒ හින්දා මම තනියම හිරුසත් එක්ක කතා කරන්නම්. දැන් වෙලාව කීයද? මම හිතන්නේ නිදා ගන්න වෙලාව. good night. හෙට උදෙන්ම යන්න හිරුස හම්බෙන්න. හෙලෝ හිරුෂ. ශමීර මොකෝ එකපාරම මතක් වුණේ. හිරුෂ හෙට විභාගේ අපිට පොඩි උදව්වක් කරපන්කෝ. උඹේ පේපර් එක අපිට පේන්න පොඩ්ඩක් එල කරන්නකෝ. මොකක්? උඹලා කියන්නේ මගෙන් කොපි කරන්න දෙන්නේ කියලාද දැන් ඔය කියන්නේ? ඔව් යාළුවෝ ඉන්නේ ඔය ඔන්න වෙලාවක උදව් කරන්නනේ. උඹ අපේ පණ වගේ යාළුවානේ. උඹ හිතුවද යාළුකම කියන්නේ විභාග හොරකම් කරන්න උදව් කරන එක කියලාද? ඉතින් බං පොඩි උදව්වක්නේ. ඇයි මචන් මට ගැහුවේ? තමුෂ මගේ යාළුවෙක් කියන්නත් මට ලැජ්ජයි සමීර. පාඩම් කරලා විභාග ලියන්න ඉගෙන ගනි. මචන්ලා මට උන වැඩේ දැක්ක නේද? ඊට පස්සේ මමයි හරණි විභාගේ පාස් වේවි කියලා දැනගන්න දැම්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. පාර්ට් 2 එකෙන් හමු වෙමු. මේ වීඩියෝ එක බලපු හැමෝටම දෙවි පිහිටයි. මට කනේ පහරයි.